හෙලෝ මොකද වෙන්නේ හොඳින් ඉන්නවා නේද? ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරමු ෆොටෝ වල. මේක AI tool එකක්. මේකට කියන්නේ BG remote කියලා. හැබැයි BG වලට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුළුවන් මේකේ. අයිවල මොකද්ද කරන්නේ, කොහොමද මේක පාවිච්චි කරන්නේ, මේක සරලව කරන්න ඕනේ දේවල්. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට මේ JP Master. මුලින්ම තියෙන්නේ ඔයාගේ ෆෝන් එක හරි මොකක් හරි ඩිවයිස් එකක් ගන්න. PC එක කමන්න වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරන BG remove කියලා සර්ච් කරන්න. ඊට වඩා මේ පළවෙනියට BG remove එක සර්ච් කරාම එනවා remove.pg එක ක්ලික් කරන ලින්ක් එක. ඊට වඩා වෙබ්සයිට් එකට යයි. දැන් ඉතින් පැහැදිලි කරන්න මොකද මේ කරන්න කියලා. දැන් ඔයාලට මේක බලාගත්තට පස්සේ ඔයාලට යට ගියාම විස්තර බලා ගන්න පුළුවන්. මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරාම මෙහෙම වෙනවා කියලා පේන්නනවා. ඊට යට ගියාට පස්සේ තව විස්තර තියෙනවා. ඊට මේක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් මෙතඩ් ටික පේනවා. ඉතින් අපිට දැනෙන්නේ අපිට ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න විතරයි. ඒකින්ද අපි මේ පැත්තට යන්න. ඊට අපිට ඊට පස්සේ වලට මෙතන පේන ඉතින් අප්ලෝඩ් ඉමේජ් කියලා එකක්. ඒක ඔබන්න. ඊට ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. මම සිලෙක්ට් කරගන්නවා ෆොටෝ එකක්. මට මේ ෆොටෝ එක පේනද ඔන්න බලන්න බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණා. සරලයි පහසුයි. ඉතින් කිසිම වැරද්දක් වෙලා නැහැ ඒක බෑග්ග්‍රවුන්ඩ් එකට. බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනටම රිමූව් වෙලා තියෙනවා. ඒකට ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් කියලා උඩ තියෙන එක ඊට පස්සේ ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් කරගන්නත් පුළුවන්. ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න ඒක අප්ලෝඩ් කළා. මේ ගොඩක් ඒවා තියෙනවා. try කරලා බලන්න. ගොඩක් ඉතින් වාට පේන ඇති මේ බලු බැලමට පේන ඇති පින්තූරේ quality අවුල් වෙලා තියෙනවා. ඒක හැටි. ඉතින් ඒකට විසඳුමක් මම කලින් දාලා තියෙනවා කොහොමද වීඩියෝ එකක් අප්ස්කේල් කරන්න කියලා ෆොටෝ එකක්. ඉතින් ඒක ගිහිල්ලා බලන්න end screen එක දාලා ඇති ඒක බලන්න. මෙයාගේ පාට ගොඩකුත් දාගන්න පුළුවන්. ඊකට ඉතින් green screen එකකුත් දාගන්න පුළුවන්. ඔය edit එක නෙන්නම් මේක පාවිච්චි කරලා වටේට chroma key එක දාලා ගත්තනම් ඒකේ ලයි background එක remove කරන්නත් පුළුවන්. ඊට මේ design වල adjust වල තියෙනවා ගොඩක් ඒවා Canva එකකින් කරන්න ඕන දේවල්. ඉතින් මම Canva එක ගැන වෙනම වීඩියෝ එකක් ළඟදීම කොයිලා හරි ගේනවා. ඉතින් බලාගෙන ඉන්න. ඊට මෙතන තියෙනවා cut out එකේ රීස්ටෝ එක. කියන්නේ ඔයාලට අවශ්‍ය දෙයක් බෑග්ග්‍රවුන්ඩ් එකකින් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අයින් වෙලා නම් ඔයාලට ඒක මේකත් එක්ක සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. මේ ලායි මට කිසිම ප්‍රශ්නයක් ගලා නැහැ. ඒකින්ද මම තියනවා. ඊට erase කියන එක ගිහුවට පස්සේ ඔයාලට අනවශ්‍ය දෙයක් මෙතන තියෙනවා නම් ඒක අයින් කරලා දාන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ දකුණු පැත්තේ අර පේන්න ටියුටෝරියල් එක පොඩි. ඒක ඩවුන්ලෝඩ් කරන්නදී ඔහොම කරලා ඩවුන්ලෝඩ් බලන්න ඔබලා ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් quality ගැන වද වෙන්න දෙයක් නැහැ. resolution වැඩි කරන්න ඉතින් මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ගිහිල්ලා එකක් බලන්න. ඒක බලලා වීඩියෝ කර. දැක්කම බලන්න මේක ලස්සනට තියෙනවා දැන්. sign in වෙන්න ඕනේ. කිසිම පාස්වර්ඩ් නැහැ. free method එක තමයි මේක. අදට වීඩියෝ එක සමාප්තයි. end screen එකේ තියෙන අලුත් වීඩියෝ ටික ඒවත් බලන්න subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like කරන්න. තව මොනවා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. ලෝකේ ෆ්‍රී දේවල් ගැන කියන එකම channel එක කියලා හිතන්න එපා. හැබැයි කියලා දෙන channel එකක්.